උතුරු නේපාලයේ ශනිකය සිදු වූ දැවැන්ත ගං වතුර තත්ත්වයක් තමයි මේ. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ නැත්තනම නැති වෙන්න විනාශ වෙලා තියෙනවා. සිදුවන මොහොතේ පහළ ප්‍රදේශවලට කිසිදු වර්ෂාපතනයක් නොමැතිවීම පුදුමයට හේතුවක්. මේ තත්ත්වය හේතු වශයෙන් දැක්වෙන්නේ හිමාලයේ සිදු වූ අධික වර්ෂාව හා ග්ලැසියර දියවීමයි. මෙයින් අපට අවබෝධ වන්නේ මේ ලොව කිසිදු දෙයක් සදාකාලික නොවන බවයි. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කර පරිදි සියලු දේ අනිත්‍යයි. විද්‍යාව හා තාක්ෂණය කොපමණ දියුණු වුවත් සෝබාදහමට අභියෝග කළ නොහැකි. අපි මීට වඩා සෝබාදහමට ආදරය කරන යහපත් මිනිස්සු වෙමු. එවිට සෝබාදහම අපට මීට වඩා ආදරය කරાવી. මේ දේශනාව පොඩ්ඩක් හොඳින් අසන්න. එනිසා එතන නෝනා භූමිකම්පාව සකස් වෙන්නේ හේතුඵල ධර්මයන් නිසා. ඒක ධර්ම නියාමයක්, සිතු නියාමයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ පොළොවේ යට තියෙන සතර මහා ධාතුව කිපීම නිසා, වායෝ ධාතුව, තේජෝ ධාතුව පිපීම නිසා අර පටවිය පුපුරලා විනාශ වෙලා දෙදරුම් කාලය වෙන්න සිද්ධිය ධර්ම නියාමයක් හැටියටයි අපිට දකින්න වෙන්නේ. තේරෙනවද? ස්වාමීන් වහන්සේ දැන් එවැනි ව්‍යසනයක් සිද්ධ වෙද්දී ඒ වගේ ව්‍යසනයකින් මිනිසුන් මරණයට පත්වීම කුමන නියාමයක් හැටියටද පැහැදිලි කරගන්න පුළුවන්? එතකොට මේ ධර්ම නියාමයක් තුල ඒක සිද්ධ වෙද්දී මිනිස්සු මැරෙන්නේ කර්ම නියාමයක් නිසා. දැන් අර එක මහත්තයෙක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ දරුවෝ ටික මොකක් හරි ක්‍රීඩා තරඟයට එදා එහෙ හිටියේ කියලා. නමුත් ඒගොල්ලන්ට පේනවා අල්ලපු ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ගොඩනැගිල්ල කඩාගෙන වැටුනේ නැහැ. එතකොට එහෙනම් බලන්න ධර්ම නියාමයක් නිසායි මේක සිද්ධ වෙන්නේ. ධර්ම නියාමයක් සිද්ධ වුනේ කුමක් නිසාද? සිතු නියාමයක් නිසා. ඒගොල්ලෝ පරිසර විනාශ කරලා ඔයනි හේතුන් නිසා තමයි ඕවා සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා සිද්ධ වුණාට පස්සේ මේවාට අහු වෙලා මිය යන්නේ නෝනා කර්ම විපාකයක් නිසා. එහෙම තමයි ධර්මානුකූලව ගලපන්නේ. නමුත් ධර්ම නියාමයක් නිසා සිද්ධ වෙන දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මැරෙන අය මැරෙන්නේ කර්ම නියාමයන් නිසා. නමුත් ධර්ම නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ, සිතු නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ නෝනා අපි දකින්න ඕනේ මිනිස්යාගේම වරදින් කියලා. ඒතකොට මිනිස්යා ගස් කොළන් කපන්න වැලි ටික ගොඩ දාන්න තියෙන පරිසරය විනාශ කරන්න මේ සෑම මොහොතකම මොකද්ද මිනිස්යා තුලින් සිද්ධ වෙන්නේ? අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් කෙත්වතු වවනවා නම්, උයන් වතු වවනවා නම්, පරිසරය සුද්ධ කරනවා නම්, එලිවේලි කපනවා නම්, එළවේලි සුද්ධ කරනවා නම්, ගංගා හදනවා නම් මේවා නෝනා සක්‍රියා වෙන්න අවශ්‍ය කුසල් සංස්කාර කියලා. එහෙනම් බලන්න ගස් කොළන් කපනවා නම්, වැලි ගොඩ දානවා නම්, පරිසරය විනාශ කරනවා නම් එහෙනම් ඒවා මොනවට අදාළ අකුසල් සංස්කාරද? සතර අපායට අදාළම අකුසල් සංස්කාර. ඒතකොට මිනිස්යා මේ කරන්නා වූ පාරිසරික විපාකයන් නිසාමයි, වැරදි නිසාමයි ධර්ම නියාමයන්, සිතු නියාමයන් හැටියට මේවා මතුවෙලා එන්නේ. එහෙනම් දැන් ධර්ම නියාමයන්, සිතු නියාමයන් මතුවෙන්නත් හේතුව මොකද්ද? මිනිස්යාගේ අකුසල් විපාකම තමයි. ඒ රටවල් වල භූමිකම්පා ගැන කතා කරනවා වගේම නෝනා අනාගතේ අපිටත් කතා කරන්න වෙයි. මොකද මිනිස්යා ඒ තරම් පාරිසරික විනාශයන් සිද්ධ කරනවා. ඒ පාරිසරික විනාශයන් සිද්ධ කරන මොහොතක් පාසා මිනිස්යා බලවත් අකුසල් සිද්ධ කරගන්නවා. එතකොට මේ බලවත් අකුසල් සිද්ධ කරගනිද්දී ඒ බලවත් අකුසල් වල විපාකයේ ලං වෙනකොට මොකද වෙන්නේ? මේ වැනි මහා දරුණු විනාශ ඇවිල්ලා ඒ විපාක වලට ලක් වෙන මිනිස්සුයම විනාශ වෙලා යනවා. දැන් කාන්තාරයක් ගන්නකො දැන් මිනිස්සෙක් ඇයි ගිහිලා සෞදි අරාබියේ ඉපදින්නේ? ඒ පෙර ජීවිතේ ඒ කාෂ්ඨක අවකාශකේ දුක් විඳින ස්වභාවයට කාන්තාරවල මිනිස්සු ඉපදෙන්නේ නෝනා පෙර ජීවිතේ ඒගොල්ලෝ පරිසරය විනාශ කළා. අද අපේ රටේ කොච්චර ශුෂ්ක ප්‍රදේශද, වියලි ප්‍රදේශවල මහා අවකාශකේ මිනිස්සු ඉපදිලා දුක් විඳිනවා. නමුත් ඒගොල්ලන්ට ඒ අවුව සතපහකටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට විනාඩි 5ක් එතන ඉන්න බෑ. ඇයි ඒගොල්ලෝ ඒ කාෂ්ඨක ජීවිතේ සතුටෙන් ගන්නෙ? පෙර ජීවිතේ අප්‍රමාණ වූ වන විනාශයන් සිද්ධ කළා. තේරෙනවද? සමහරු ඉන්නවා මුළු ජීවිත කාලෙම වතුර නැහැ. වතුර හොයන්න කලගෙඩියක් අරන් 70ක්ම ගාණක් යනවා. ඇයි පෙර ජීවිතේ ඔය ඇලවේලි වැලි ගොඩ දාලා මේවා විනාශ කළා. එතකොට මේවයි මේ ඵලය තමයි නෝන මේ ලබන්නේ. තේරෙනවද? එතකොට සුනාමිය ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම භූමිකම්පාව ආවේ සතර මහා ධාතුව කිපීම නිසා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ධර්මානුකූලව එහෙමයි ගන්නේ. නැතුව දෙවියෝ කෝප වෙලා පොළොව පෙරලෙන්නේ නෑ. සතර මහා ධාතුව කිපීම නිසායි මේක ආවේ. කියන්නේ ධර්ම නියාමයක්, සිතු නියාමයක්. ඒකට අහු වෙලා මැරෙන්නේ අර සිතු නියාම ධර්ම නියාමයක් බවට පත් වෙන්න හේතු සාධක සකස් කරලා පරිසරය විනාශ කරලා අකුසල් කරපු මිනිස්සුමයි. එහෙම තමයි ඒව ගලප ගන්න.
එවන් විපත් ඉදිරියට නොවන්න අපි සොබාදහමට ආදරය කරමු. අචින්තිතම් විභවති චින්තිතම් විවිනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බැහැ. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. මයිකල් ජැක්සන් මොනවාද නොතිබ්බේ? ඇගේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් කියන වෛද්‍යවරු